ආයිපුවන් හැමෝටම නිදහස කියන්නේ හැමෝටම තියෙන අයිතියක්. ඒ වගේම තමයි පර්ෆියුම්ස් පාවිච්චි කරනවා පර්ෆියුම්ස් භාවිතය කියන දෙයක් හැමෝටම තියෙන නිදහසක් වෙන්න ඕනේ. ඒක බ්‍රෑන්ඩ් එක වර්ගය මොන නෝට්ස්ද තියෙන්නේ ඒක කිසිසේත්ම අදාළ වෙන්නේ නැහැ. ඒ කෙනා ඒකෙන් තෘප්තිමත් වෙනවා නම්. එහෙනම් අද සිලෝන් සර්ච් ඔෆ් එකත් එක්ක දවසේ වීඩියෝ එක පටන් ගමු. මුලින්ම මම මෙතනදී කතා කරන්නම් මේ පර්ෆියුම් එකේ ක්‍රියේටර් තමයි ක්‍රිස් මොරිස් කියන්නේ. ඒ පර්ෆියුම් ගැන ඔයාලට වැඩි විස්තර වෙබ්සයිට් එකෙන් Google හෝ කරලා බලා ගන්න පුළුවන්. පර්ෆියුම් එක Oud Stars කියන කැටගරි එකට තමයි සර්ච් ඔෆ්ලා මේක පොසිෂන් කරන්නේ. ඔන් කියන පර්ෆියුම් එක ශ්‍රී ලංකාවේ හෙරිටේජ් එක ඒ වගේම නැචරල් බියුටි එක ඉන්ස්පයර් කරලා තමයි ක්‍රියේට් කරලා තියෙන්නේ. මෙතනදී අපි වැදගත්ම දේ හැටියට ගන්න ඕනේ අපේ ලංකාවේ තේවතු වලින් එන්නා වූ ඒ වර්ණවත් විචිත්‍රවත් සුවඳ ඒ බ්ලැක් ටී කියන නෝට් එක ඉන්ස්පයර් කරලා තමයි මෙතනට කැප්චර් කරලා තියෙන්නේ. මේ පර්ෆියුම් එක ගොඩාක් මැචුවර් පර්ෆියුම් එකක්. ඇත්තටම කිව්වොත් මේකේ මට මුලින්ම ඉනිෂියල් නෝට් එකක් හැටියට එන්නේ හරිම ඇනිමලික් ස්ටින්කි නෝට් එකක්. ඊටම නෝට් ඩවුන් එක කිව්වොත් ඉන්ඩියන් සැන්ඩල්වුඩ් තියෙනවා, සිලෝන් බ්ලැක් ටී තියෙනවා, blend of Malaysian woods තියෙනවා, ආයිත් මැඩගස්කර් වැනිලා තියෙනවා. මැලේසියන් වූඩ් එක තියෙන නිසා තමයි මේකේ මේ කටුකත්වය එන්නේ. ඒක මැලේසියා කියලා ගහලා තියෙනවා සර්ච් ඔෆ් ලගේම ලයින් එකේ වූඩ් පර්ෆියුම් එකක්. ඒකේ ගොඩක් ස්වීට් නෝට් එකක් එන්නේ. ඒකේ මම නෝට්ස් රිවිව් කරලා උඹලන්ට වීඩියෝ එකක් ගේන ඒ සැම්පල් එකත් එක්ක. මේකෙදී සිලෝන් බ්ලැක් ටී කියන එක තමයි ඉන්ස්පයර් වෙලා තියෙන්නේ. ඊට අමතරව හනි වලින් ඒ කටුක නෝට් එක හදනවා ෆ්ලෝරල් නෝට් එකකින් ඩ්‍රයි ඩවුන් එක වැනිලා එක කම්බයින් වෙලා තමයි ඔයාට දැනෙන්නේ. මේ පර්ෆියුම් එක ගන්නවා නම් පර්චේස් කරනවා නම් ලංකාවේ මුදලින් 1,90,000ක් විතර වෙන්නේ 50 ml එකක්. සර්ච් ඔෆ් ඔෆිෂියල් සයිට් එකේ මිල ගණන් හැටියට. ඒ කියන්නේ මේ පර්ෆියුම් එක ගොඩක් රෙයා. අනිත් එක තමයි මේකේ මම ඔයගොල්ලන්ට පෙන්වුවොත් ලික්විඩ් එක පේනම ඇති තද පාටක් තියෙන්නේ. ඒ කියන්නේ මේක ගොඩක් හොඳට මැචුවර් වෙලා මැසරේට් වෙච්ච පර්ෆියුම් එකක්. මේකේ බ්ලෙන්ඩ් එක තමයි මේ පර්ෆියුම් එකේ ගොඩාක් පෝටන්ට් එකත් ඊට අමතරව පර්ෆියුම් එකේ සුවඳ ප්‍රොජෙක්ෂන් එක තීරණය කරන්නේ. මේ පර්ෆියුම් එක ඔයාට ඇනිමලික් නෝට් එකක් එක කටුක ගඳක් එන නිසාම ඔයා මුලින්ම මේකට කැමති වෙන්නේ නැහැ. හැබැයි ඔයාගේ නහය මැචුවර් වෙන තරමට ඒ කියන්නේ පර්ෆියුම්ස් ෆ්‍රේග්‍රන්සස් බලලා සුවඳ බලලා ඔයාලා පර්ෆියුම්ස් වල තියෙන අනන්‍යතාවය තහවුරු කරගන්න තරමටම ඔයා මේ පර්ෆියුම් එකට කැමති වෙනවා. මොකද මටත් ඉනිෂියල් ඒක තමයි වුනේ. දැන් මම මේ පර්ෆියුම් එකට ගොඩාක් කැමතියි. මොකද ඒකේ ඩ්‍රයි ඩවුන් එක වෙනස්ම විදියකට එන්නේ. හැබැයි පොඩි දෙයක් මේක දැනුවත් කරන්න ඕනේ. පර්ෆියුම් එකේ මැචුරිටි එකයි ඒ පර්ෆියුම් එකේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් එක ඔයාගේ ස්කින් ටෝන් එකට ඔයාගේ ස්කින් කෙමිස්ට්‍රි එකට ඇත්තටම මේ පර්ෆියුම් එක ප්‍රොජෙක්ට් වෙන විදිය සහ සුවඳවත් වෙන විදිය වෙනස් වෙනවා. මේ පර්ෆියුම් එකේ සාම්පල් එකක් try out කරලා ඔයා කැමති නම් විතරක් මේ පර්ෆියුම් එක මිලදී ගන්න. මොකද මේ පර්ෆියුම් එක සර්ච් ඔෆ් බ්‍රෑන්ඩ් එකෙන් කරන නිසා quality එක assured and ශ්‍රී ලංකාවට මේ පර්ෆියුම් එකේ පොටෙන්ස් එක හරියටම ගැලපෙනවා. ඒක නිසාමයි මම සර්ච් ඔෆ් සිලෝන් එක ගේන්නේ. නැවත හමු වෙනතුරු අද දවසට මම සමුගන්නවා. සුබ දවසක්.